මේ දවස්වල කලා ශේත්‍රය ඇතුළේ වගේම සිනමා ශේත්‍රය ඇතුළත් වරින් වර අලුත් චරිත මතුවෙනවා. ඒ අතරේ බොහෝ දක්ෂ රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් අපිට පේනවා. ඒත් ඒ අයගෙන් බොහොම කලාතුරකින් දකින්න හම්බෙන විශේෂ පෞරුෂයක් තියෙන සුන්දර රංගන ශිල්පිනියක් ගැනයි අද අපි කියන්න හදන්නේ. ඉතින් වීඩියෝව බලන්න කලින් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දෙව්මිනී තත්සරණි කියන්නේ දැන් බොහෝ දෙනෙක් දන්න අලුත් පරපුරේ රංගන ශිල්පිනියක්. හරිම හුරුබුහුටියට හිටියට ඇය සතු හැකියාවන් නම් හරිම පුදුමාකාරයි. ඇය කලා ශේත්‍රයට එන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට. ඒ ඇවිත් මේ වෙද්දි ටෙලි නිර්මාණ දෙකකට පමණ දායක වෙලා රටේම ආදරයට ගෞරවයට පාත්‍ර වෙන්න සමත් වෙලා තියෙනවා. පාට කුරුල්ලෝ කතාවේ ගංගුලි ලෙස අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න දෙව්මිනී තත්සරණි මේ දිනවල චංචල රේඛා ටෙලි නිර්මාණයේ දන් චූටි බවට පත් වෙලා. ඒ දෙකේම ප්‍රේක්ෂක ආදරය ඉතා ඉහළයි කියලයි කියන්නේ. මේ අතරේ දෙව්මිනී කුසල් මදුරංගගේ සම්බන්ධයක් තියෙනවා කියලා සමාජ මාධ්‍ය ඇතුලේ කතා බහක් තියෙනවා අපි දැක්කා. ඒකට හේතුව වෙලා තියෙන්නේ බොහෝ තැන්වල ඔවුන් දෙදෙනා එකට පෙනී ඉන්න නිසා කියලායි කියන්නේ. ඒ වගේම කුසල් දෙව්මිනීට ටිකක් වැඩිපුර Tamanගේ Facebook ගිණුමේ ඉඩක් වෙන් කරනවත් අපිට පේන්න තියෙනවා. ඇත්තටම ඇයගේ කුසල්ගේ සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මොකද කුසල් කියන්නේත් වර්තමාන පරපුරේ ඉන්න දක්ෂ නළුවෙක්නේ. ගිය අවුරුද්දේ ඔහුගේ රංගනයට සම්මාන පවා හිමි වෙලා තිබුණා. ඉතින් දෙව්මිනී කියන්නේත් දක්ෂ රංගන ශිල්පිනියක්නේ. ඒ දෙන්න ඇත්තටම හොඳට ගැලපෙන කපල් එකක්. ඒවයේ ඇත්ත නැත්ත නම් ඉතින් දන්නේ එයාලම තමයි. කොහොම වුණත් දෙව්මිනීට රසිකයින්ගේ ආදරයේ අඩුවක් නම් නැහැ. අනෙක් අතට ඒ ආදරය වගේම විවිධ මඩ අපවාදත් ඇයට එනවලු. හැබැයි ඒ සියලු දේ ඇය ඉවසීමෙන් බාරගන්නවා වගේම ශක්තියක් කරගෙන වැඩ කරනවා කියලායි ඇය කියන්නේ. කටකතා කියන දේවල් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඕනම කෙනෙක්ට කටකතා හැදෙනවා. මම නම් මේ දේවල් ලොකු ශක්තියක් කරගන්නවා. මට කටකතා හැදුවොත් ඒ දේවල් දරාගෙන ශක්තිමත් වෙන්න මම උත්සාහ කරනවා. ඒ නිසා ඒ දේවල් වලින් මම ශක්තිමත් වෙලා තව තවත් දිරිමත් වෙන එක තමයි මම කරන්නේ. ඇය දිහා බැලුවම පේන්නේ නම් හොඳ පෞරුෂයක් තියෙන යුවතියක් කියලා. ඒ වගේම ඉස්සරහට අපේ රටේ තරුවක් වෙයි කියලාත් අපිට හිතෙනවා. ඉතින් අපි බලන්නිමු මොකද වෙන්නේ කියලා. එතකන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.